මට පේන්නේ මේ කෙසෙල් ගහටත් සුපුන් අයියා කොටලා වගේ. මුට ජනාධිපති අරමුදලෙන් හරි රබ එකක් අරන් දෙන්න. NS පදින උද්දික පුතාලා හිතන් ඉන්නේ. ඒක තරම් හයියෙන් යන එකක් නෑ කියලා. මෝඩ පොඩි පක්කු. NS නෙවෙයි. ඕකේ නම දිගෑරලා නිවන් සුව කියලාම ගහගන්න. මේ කැරිලක්ෂිත කොල්ලා. අදත් මගේ 500 කෑල්ල උස්සලානේ. ඕක තමයි සුනිල්ගේ ජොයින්ට් එකත් මහරෑ උස්සලා ගැහුවේ. ඕකව අහු වුණොත් ඇට දෙක අනේ සහන් පකෝ. තෝ ලැට් එකට බීඩි ගහ ඉන්නේ නැතුව ඉක්මනට වරෙන්. මට දැන් මෙතනම රැවෙනවා. අම්මට හුඟක් බඩගිනි. මේ කැරිබෙනා ගේම් ගහන පොඩි පකෑලට පැනල් දාලා දීලා කැරි වදයක් වෙලා තියෙනවා. මේ කැරි නවිදු කොල්ලා. අදත් මගේ 500 කෑල්ල උස්සලානේ. ඕකව අහු වුණොත් ඇට දෙක තලනවා. කවිදු නම් තරුණයා ඇන්ටිලා දෙදෙනෙක් සහ ආච්චි කෙනෙක් බඩකර රටින් පලා ගිය පුවතක් අද උදේ වාර්තා විය. ලහිරු ලැට් එක ඇතුළේ තෝ බීඩි බොන්න නැතුව එළියට වර. මට දැන් රෙවෙන්න එන්නේ. කෝ මගේ මෝඩ තාත්ති පූර්ණ? අනේ එයාව දැක්ක කෙනෙක් කියන්නකෝ. නවත්තපන් යකෝ. මට ගල් බනිසක් ගන්න. තරුසි මං ඔයාට කැමති. අනේ නිකන් ඵලයන් කොට කැරියා යන්න. කැරිම රටකට ආයි හම්බුනේ. දැන් නම් මුම් පුක හොදන්නෙත් ආයි වලින්. ඒ කොහොමද බං ඔබ මැරුණේ? අඩෝ ෆ්‍රී ෆයර් ගහපු මං යුද්ධෙට ගියාට පස්සේනේ කිව්වේ. මේකේ වෝල් නෑ කියලා. එනිමියා ගැහුවානේ ඔළුවටම. නමල් පකයෝ එළියට වරෙන්. කවුද මගේ ජංගේ හොතු පිස්ස කියාපියා? ගිල්ටි මම්බල්. කනත්තේදී ළමයා වඩා ගන්නවා කිව්ව නුවන් කැරියා. මට තව එකෙක් දීලා ගියා. උඹම බාර ගනින් මේකාව දැන්. යන්නේ කී ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාන්න යනවා කියලා. හරි යනවා. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බ වුන්නේ නැහැ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. ප්ලෑන් කරපු හැම ට්‍රිප් එකකටම සසිදු පොල්ල තිබ්බ නිසා සසිදුගේ යාළුවෝ එකතු වෙලා කටට දීපු පුවතක් අද උදේ වාරිතා වුණා. More on this developing emotional crisis. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. ඒ මචං ගහන්න අඩන්නේ කවුද? ගේමින් සාදු නේද? සදුනි ඒක නෙමෙයි. ඔයා දන්නවද? සහන් අයියේ ඊයේ මගෙන් කුක්කුවේ ෆොටෝ එකක් ඉල්ලුවා. අනේ කාවින්දි උඹේ ওই ගැට දෙක දැක්කට කැරිම තේක උකනව දාලා. ඇමරිකාවෙත් නෑ මෙහෙම තේ එකක්. ඔයා මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරේ කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? කුසල් මෙන්ඩිස්ද? චරිත් අසලංකද? පියුමි හංසමාලි. මොකද්ද කිව්වේ? දල කියලා අල්ලලා තියෙන්නේ මුගේ දාරපයිය. කවිඳුලාගේ ගෙදරට තව දුරද මචං? උදේට කෑවේ සෝයා මීටුයි පරිප්පුයි මචං. ඔයා ගැන පොඩ්ඩක් කියන්න මට. මම හිරාන්. මම හැමදාම ඕෂධීට හුකනවා. මල්ලි. මොකද ඔච්චර හදිස්සි? හදිස්සි පික්මී ඩෙලිවරි එකක් සර්. මොකා වුණත් කමක් නෑ ලයිසන් එක ගන්නවා. තාම එල් බෝඩ් පදින්නේ බොසා. අඬන්න එපා මල්ලි. කෙල්ල ඔහොම තමයි. උඹට මේ හංසි අක්කා ඉන්නවා. මල්ලි WhatsApp ඉන්නවා. මහත්තයෝ සදට යනවුන් වරෙල්ල. මග නවත්තන්නේ ආයි. පවුලේ නම්බුව රකින්න කියලා තියෙන සේසතම විකුණලා තාත්තා මට IT ඩිග්‍රී එකක් කෙරෙව්වා. දැන් මම පෙරනවා තාත්තා බෙදන. රැල්ලට අක්කිලෙක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න.